Hi guys, ඔන්න මං කුරුතලාවසට ගෙන second video එක තමයි මේ තියෙන්නේ. අකිට කියලා simple makeup එකකුත් දාගත්තන මේ යාබලින් දැම්මා. ඔන්න මම මගේ යාළුවගේ ගෙදරට ගියා. අද කිශාලා චුට්ටක් පෙන්නන්නකෝ. ලිප් එකේ කලර් එක නම් කුර්තායකට මැච් වුණේ නැහැ. ඒක නිසා මම ඒක වෙනස් කරගත්තා. මේ තියෙන්නේ මං ඇඳ first කුර්තා එක. ඔයාලා මේ කුර්තස් වලට ආසයි නම් මෙන්න මේ තියෙන ඒගොල්ලන්ගේ page එක අනිවාර්යෙන් ගිහින් බලන්න. ගොඩක් ලස්සන කුර්තා තියෙනවා. වඩ මහන්සිද? දැන් තමයි ආවේ මහන්සියට. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං ඇඳ second කුර්තා එක. බලන්නකො කොච්චර උත්සාහවන්තද කියලා. try and try one day you can fly කියලා try කරාට මට ඉතින් ඇත්තටම බරෙල්ල ගෙඩියක් නම් කඩා ගන්න බැරි වුණා. මෙන්න මේ තියෙන්නේ මං ඊට පස්සේ ඇඳ කුර්තා එක. ඔයාලට කියන්නේ මේ টොප්ස් මාරම ලස්සනයි. ඉතින් මේ කුර්තා එකක් ඇඳහම එන ගතිය ওই චූටි ක්‍රොප් টොප්ස් ඇඳලා ගන්න බෑ ළමයි. ඉතින් ඊළඟ টොප් එක අඳින්න කලින් නම් මම කෑවා. අපි මේ විදියට සින්දුවකුත් අහන ගමන් මං ඇඳගත්තා. ඊට පස්සේ මෙන්න මේ টොප් එක බලන්නකෝ. මේ টොප් එකේ කැලි දෙකක් තියෙනවා. අත් නැතුව අඳින්නත් පුළුවන්. මෙන්න මේ වගේ ලොකු අත් දෙකක් දාගන්නත් පුළුවන්. ඒක නම් ඇත්තටම ගොඩක් වටිනවා. අපිට ඕනනම් උඩ කැල්ල ගලවලා අඳින්නත් පුළුවන්. දාලා අඳින්නත් පුළුවන්. ඔන්න ඊට පස්සේ අපි අච්චාරුත් කාලා මගේ ලාස්ට් টොප් එක ඇඳා. මෙන්න මේ බලනක කවුද ඉන්නේ කියලා. මං ඉතින් මගේම YouTube වීඩියෝ එකක් බලලා මහන්සි යන්නත් එක්ක පොඩක් dance කරා. අම්මෝ බැඳලා කිලෝමීටර් ගණන් එක නම් සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මං ෂේක් TikTok එකක් කරන්න තමයි ගත්තේ. හැබැයි ඉතින් මට TikTok එකම එපා වුණා. ඔයාලටම තේරෙනවනේ ඉතින් ඇයි මට එපා වුණේ කියලා. ඉතින් ඊට පස්සේ වීඩියෝස් ටික නම් මට ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගෙදර ආවා. අදට එපමණයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි. ආදරේ.